හෙලෝ ගයිස් කොහොමද ඔයාලට යාළුවෝ ඉතින් අද මම ඔයාලට අරන් ආවේ ස්නයිපර් ප්ලේස් වලට හරින සුපිරි ට්‍රික් එකක්. මොබයිල් ගන්න කොල්ල ගෙල්ලන්ට මේ ස්කිල් එක හරියට හදාගත්තොත් PC ප්ලේස් වලට වඩා හොඳට ස්නයිපර් ගහන්න පුළුවන් අනිවාර්යෙන්ම. යාළුවනේ ඔයාලට මගේ මේ වගේ ට්‍රික් වීඩියෝ ඉවෙන්ට් කවර් කරන වීඩියෝ බලන්න ඕන නම් අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. ඒ වගේ මතක කරගන්න තෝ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්නත් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. යාළුවනේ ඔයාලත් PC Plus වගේ ස්නයිපර් ගහන්න ඕන නම් මම මේ දාගෙන ඉන්න ස්කිල් ටික අනිවාර්යයෙන්ම දාගන්න වෙනවා. මොකද ස්නයිපර් ගහනවා නම් මේ ස්කිල් ගොඩක් වැදගත්. ඔයාලා ඇක්ටිව් ස්කිල් එක විදියට iris ගේ ස්කිල් එක දාගන්න ඕන නම් ගොඩක් හොඳයි. මොකද iris ගේ ස්කිල් එකෙන් වෝල් ඇතුලෙන් ගහන්න පුළුවන්. ඊට පස්සේ අපි දාගන්න ඕනේ තට්ටය. තට්ටයෙන් රෆෙල්. රෆෙල් ගේ ස්කිල් එක දාගත්තාම මචං සයිලන්සර් වදිනවා ස්නයිපර් වලට. ඒ වගේම නොක්කුණ ගම ඉක්මනට මැරලා යනවා. ඉතින් ඒක ගොඩක් වාසීනේ මචං ස්නයිපර් ගහනවා නම් මොකද අපි ගොඩක් දුරින් ඉඳන් ගහන්නේ. ඒකට අපිට රෂ් කරන්න බෑනේ. ඒ වගේම අපි අනිත් කැටරේට තමයි ලෝරා දාගත්තාම මචං ඇකියුරසි එක වැඩි වෙනවා. ඒ කියන්නේ අපි ෂොට් ගහනකොට ස්කෝප් කරලා ගහනකොට ඇකියුරසි එක වැඩි වෙනවා. ඒක ගොඩක් වටින ස්කිල් එකක් ස්නයිපර් ගහනවා. ඊට පස්සේ පළවෙනිම ස්කිල් එක මචං පළවෙනිම ස්කිල් එක වෝල් කැඩුණාට පස්සේ ඇකියුරසි එක වැඩි වෙනවා. යාළුවනේ මම ඔය කිව්ව ස්කිල් ටික හරියට දාගත්තා නම් BR වල CS වල ස්නයිපර් ගහනවා කියන එක කජ්ජු කරනවා වගේ වැඩක්. යාළුවනේ මම දැන් මේ කියන්න යන්නේ ඉස්සර පරණ ප්ලේස්ලා හොඳටම දන්න ඒත් අලුත් ප්ලේස්ලා දන්නේ නැති සුපිරි කතාවක්. යාළුවනේ ඔයාලට පේනවාද මම AWM එකනේ M8 එකනේ ස්කෝප් කර ගහන්නත් හදනවා නැතුව වටේනොත් ගහනවා එනමියා ළඟට තීතේ ගහන්න හදනවා එකක්වත් වදින්නේ නැහැ ඔයාලට පේනව නේද? එහෙනම් දැන් මම කියන්න යන දේ මගේ ගේම් එකේ අලුත් යාළුවන්ට ගොඩක් වටින දෙයක්. ඔන්න බලන්නකෝ. යාළුවනේ දැන් ඔයාලට පේනවා ඇති K98 දෙකක් මම ගහනවා. ඔයාලට දැන් පේනවද මම අර AWM දෙකයි M8 එකයි තිබ්බටත් වඩා දුරින් තියලා තියෙද්දිත් එනමියට ගිහලා බුලට් ඔක්කොම වදිනවා. මම මේ පැනල් එකක් දාලාද ගහන්නේ? නෑ මචං. K98 එකේ විශේෂ ස්කිල් එක. ඔන්න ඔක තමයි මචං K98 එකේ පරණ ප්ලේස්ලා දාන්න අලුත් ප්ලේස්ලා නොදාන්න දේ. ඉතින් යාළුවනේ මම ඔයාලට කියන්නේ BRCS ගහන මගේ ස්නයිපර් යාළුවන්ට මෙන්න මේ K98 එකෙන් ගහනවා නම් ගොඩාක් ලේසි වෙයි. ඉතින් යාළුවනේ මම මේ ගෙන අප් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මම ඔයාලට මතක් කරනවා. එහෙනම් යාළුවනේ ඉන්සෙන් ස්ට්‍රීම අදට ඔයාලගෙන් සමු ගන්නවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් සුපිරිම වීඩියෝ එකකින් මම ඔයාලා ගාවට ඉක්මනට මෙන්න. එතකම් මගේ යාළුවෝ හැමෝම පරිස්සමෙන් ඉන්න.